හරි පුතේ. අද අපි චූටි පාඩමක් කතා කරමුකෝ. දැන් ඔයාලා ඉගෙනගෙන තියෙනව නේද කාර්මික විප්ලවය? දැන් ඇත්තටම මේ කාර්මික විප්ලවය මා හින්න අමාරුවෙන් ඉගෙන ගත්තේ. චුට්ටක් අද බලන්නකෝ මේ ක්‍රමවේදය මොකක්ද කියලා. අලුත්ම විදිහකට අපි වෙනස්ම විදිහකට මේක කතා කරමු රූප සටහන් තුලින්. හරිද මම පුතා? මම මේ කියන දේ තේරුම් ගන්න. පුතේ අපි කාර්මික විප්ලවයේ ඇති වුණේ 18 වන සියවසේ අගභාගය කියලා දන්නවනේ. මොන සියවසේද? 18 වන සියවසේ අගභාගයේ මේක බ්‍රිතාන්‍ය තුල ඇති වෙනවා. එහෙනම් අපි දන්නවා දැන් මෙහෙම හිතන්නකෝ යුරෝපයේ තව රටවල් ගොඩාක් තියෙනවානේ. හිතන්නකෝ නිකන් මේ රටවල් ටිකක් මම මේ දක්වලා තියෙන්නේ නිකන් රටවල්. පුතේ මේ යුරෝපයේ තියෙන රටවල් අතරින් මේ කාර්මික විප්ලවය ඇති වුණේ බ්‍රිතාන්‍ය තුල විතරයිනේ. ඉස්සල්ලාම බ්‍රිතාන්‍ය තුල නැති වෙන්නේ නේද? එහෙනම් අනිත් රටවල් වල නැති ගුණාංගයක් තියෙන්න ඕනේ බ්‍රිතාන්‍ය තුල. දැන් හිතන්නකෝ ඔයාලා පාරේ යනවායි කියලා. 1000ක් මිනිස්සු දකින්නවනේ. හැබැයි එක්කෙනෙක්ට ඔයාලගේ හිත යනවා. ඒ කියන්නේ අනිත් අය ළඟ නැති විශේෂ ගුණයක් ඔහු ළඟ හරි ඇය ළඟ හරි තියෙනවනේ. එහෙනම් පුතේ මෙහෙම හිතන්නකෝ යුරෝපයේ තුල රටවල් ගොඩාක් තියෙනවා. ඒ රටවල් අතරින් එංගලන්තයේ තුල නැත්නම් බ්‍රිතාන්‍ය තුල කාර්මික විප්ලවය ඇති වෙන්න අනිත් රටවල් වල නැති ගුණයක් තියෙන්න ඕනේ නේද එංගලන්තයේ තුල? තේරුණාද පුතේ? එහෙනම් මයි පුතා හුඳට තේරුම් ගන්න යුරෝපීය රටවල් අතරින් දේශපාලනික වශයෙන් ස්ථාවරම රට මොකද්ද පුතේ? එංගලන්තය වෙන්න එපා. ඇයි පුතේ ඕනෑම රටක් දියුණු වෙන්නේ දේශපාලනික වශයෙන් ස්ථාවර වුණාමනේ. තේරුණානේ පුතේ? එහෙනම් මයි පුතේ හොඳට තේරුම් ගන්න 18 වන සියවසේ අගභාගයේදී කාර්මික විප්ලවය කොහෙද ආරම්භ වෙන්නේ? එංගලන්තය තුල ආරම්භ වෙනවා. ආරම්භ වෙන්න හේතුව තමයි පුතේ යුරෝපීය රටවල් අතරමයි පුතා දේශපාලනික වශයෙන් ස්ථාවරම රට මොකද්ද? එංගලන්තය නැත්නම් බ්‍රිතාන්‍ය වීම නිසා. තේරුණානේද පුතේ? බලන්නකෝ මේ ප්‍රසන්ටේෂන් ඉල්ලගෙන බලා ගන්න අවශ්‍ය වෙනවා පුතේ. දැන් මේ බලන්නකෝ එංගලන්තය. තේරුණානේ පුතේ? මය පුතා ඔන්න ආපහු ගන්න පාඩම. බ්‍රිතාන්‍ය තුල දේශපාලනික වශයෙන් ස්ථාවරත්වයක් තියෙනවනේ. දේශපාලනික වශයෙන් ස්ථාවරයි කියන්නේ පුතේ දැන් මෙහෙම හිතන්නකෝ. අපි කියනවා අන්නර දරුවා නම් ස්ථාවර දරුවෙක්. ඒ කියන්නේ ආර්ථිකයේ සමෘද්ධිමත් නිසානේ. නේද පුතේ? දැන් හිතන්න කාර්මික විප්ලවයක් ඇති කරන්න නම් කර්මාන්ත ශාලා ඇති කරන්න නම් සල්ලි තියෙන්න එපා පුතා. එහෙනම් අපි ඉස්සල්ලාම පෙන්වා දෙන්න ඕනේ බ්‍රිතාන්‍ය ධනවත් රටක් කියලා. තේරුණානේ පුතේ? අපි දන්නවා ලෝකේ සාමාන්‍යයෙන් 4න් 3ක් අල්ල ගන්නවා නේද සුද්දා? ඒ කියන්නේ බ්‍රිතාන්‍යයන්. ඒ කියන්නේ මේ කාලේ යුරෝපීය ජනතාව නැත්නම් යුරෝපීය රටවල් අතර මොකද්ද තියෙන්නේ පුතේ? වෙළඳ තරඟයක් තියෙනවා නේද? එහෙනම් ඔය වෙළඳ තරඟෙන් අනිවාර්යයෙන්ම දිනලා තියෙන්නේ කවුද? එංගලන්තය වෙන්න එපයි. ඇයි පුතේ කර්මාන්ත පුරයක් ආරම්භ කරන්න නම් ධනෙ තියෙන්න ඕනේ. එහෙනම් යුරෝපීය රටවල් අතර ධන කුවේරයා වෙන්න ඕනේ කවුද? එංගලන්තය වෙන්න එපයි. මේ බලන්නකෝ ඔන්න එංගලන්තය තුල දේශපාලනික ස්ථාවරත්වයක් තියෙනවා. තේරුණානේ පුතේ? දේශපාලනික වශයෙන් ස්ථාවර වෙන්න ආර්ථිකයේ බලපානවනේ. මේ බලන්නකෝ වෙළඳ තරඟයෙන් බ්‍රිතාන්‍යයන් ජයග්‍රහණය කරලා තියෙනවා. ඒ කියන්නේ අපි දන්නවා යුරෝපීය රටවල් අතර ධනවතා කවුද පුතේ? බ්‍රිතාන්‍යයන් වෙන්න එපා. එහෙනම් ඔන්න කර්මාන්ත බිහි කරන්න අවශ්‍ය ධනයක් තියෙනවාමයි පුතේ. ඔන්න ධන කුවේරය බිහි වුණා. නැද්ද කියන්නේ? දැන් ඔයාලට පුළුවන් ද පුතේ කර්මාන්ත පුරවරයක් දාන්න ඔයාලට ඕමට? ඇයි ඒ තරම් ධනයක් අපි ගාව නැහැ. එහෙනම් ධනෙ තියෙන්න ඕනේ. එහෙනම් එංගලන්තයට ධනෙ ආවේ කොහොමද පුතේ? වෙළඳ තරඟයෙන් දෙන්න නිසා. තේරුණානේ පුතේ? හරියට තේරුම් ගන්න මේක. තේරුණාද? ඊළඟ කාරණේ බලා ගන්නකො මයි පුතා. මයි පුතේ දැන් ඔය 18 වන සියවස තුල බ්‍රිතාන්‍යයේ පුතේ ජනගහනය වර්ධනය වෙනවා. කොහෙද ජනගහනය වර්ධනය වෙන්නේ? බ්‍රිතාන්‍ය තුල ජනගහනය වර්ධනය වෙනවා. පුතේ ජනගහනය වර්ධනය වෙන්න ඉල්ලුම වැඩි වෙනව නේද? දැන් හිතන්නකෝ අපි එංගලන්තේ මිනිස්සු කියලා හිතන්නකෝ පුතා. මම රජතුමා කියලා හිතන්නකෝ නිකන්. හරිද? දැන් ජනගහනය වර්ධනය වෙන්න මම මූලික අවශ්‍යතා ටික දෙන්න එපයි ඔයාලට. දැන් අපි දන්නවා ජනගහනය වර්ධනය වෙන්න ඇඳුම් වලට තියෙන ඉල්ලුම වැඩි වෙනවද නැද්ද? ඇඳුම්නේ ප්‍රධානම කාරණේ. දැන් ඔයාලා පන්ති එන්න පුළුවන් පුතේ නොකා නොබී එන්න පුළුවන්. නේද? නොකා පන්ති ගියපු අවස්ථා ගොඩක් ඇතිනේ. හැබැයි ඇඳුම් අඳින්න නැතුව පන්ති ගිය අවස්ථා තියෙනවද බලන්නකෝ. නෑනේ.
එහෙනම් ජනගහනය වර්ධනය වෙන්න මොකද වෙන්නේ මම පුතා? රෙදි ඉල්ලුම වැඩි වෙනවා. ජනගහනය වර්ධනය වෙන්න මොකද වෙන්නේ? රෙදි ඉල්ලුම වැඩි වෙන එක දන්නවනේ. හැබැයි රෙදි ඉල්ලුම වැඩි වුණාට සපයන්න බෑනේ. ඇයි සපයන්න බැරි? මුල් කාලේනම හස්ත කර්මාන්තව තමයි ඇඳුම් මැහුවේ. දැන් මෙහෙම හිතන්නකෝ. මම පුතා මම අතින් රෙදි මහන කෙනෙක් කියලා හිතන්නකෝ. මට පුළුවන් ඇඳුම් දෙකයි මහන්න කියලා හිතන්නකෝ. මම මිනිස්සෙක්නේ උපරිම සීමාවක් තියෙනවනේ. මට ඇඳුම් දෙක නම් මහන්න පුළුවන්. දැන් හිතන්න මිනිස්සු 4 දෙනෙක් හිටියයි කියලා. එතකොට මට ඉල්ලුමට සැපයුම දෙන්න බැහැනේ. එතකොට මම ඇඳුම් දෙක ලොකුවට මහලා දෙන්න බස්සනවද? නෑ එහෙම වැඩ කරන්න බෑනේ බං පුතා. තේරුණානේ පුතේ? එහෙනම් අනිවාර්යෙන්ම මම පුතා හස්ත කර්මාන්තව මට ඉල්ලුමට සැපයුම දෙන්න බැරි නම් අනිවාර්යෙන්ම මොකී අවශ්‍යතාවය දෙන්නේ? කාර්මිකකරණයේ අවශ්‍යතාවයක් එනවා නේද? ඒ කර්මාන්ත බිහි වෙන්න එපා පුතා. කර්මාන්තයන් තේරුණා පුතේ? කර්මාන්තයන් තුලින් වැඩි වශයෙන් නේද නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ කියන්නේ හොඳට තේරුම් ගන්න 18 වන සියවසේ ජනගහනය වර්ධනය වෙනවා. නේද? වර්ධනය වෙන්න මොකටද ඉල්ලුම වැඩි වෙන්නේ? රෙදි වලට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. ඉල්ලුම වැඩි වුණාට වැඩක් නෑ පුතේ. නිපදවන්න බෑ. නේද පුතේ? ඇයි අභියෝගයක් ඇති වෙනවා. කොහොමද දෙන්නේ? දෙන්න බෑනේ. ඇයි දෙන්න බැරි? හස්ත කර්මාන්තවනේ මම පුතා මැහුවේ. තේරුණානේ පුතේ? එතකොට අපිට ඒ කියන්නේ මිනිස්සෙට කරන්න පුළුවන් උපරිම සීමාවක් තියෙන. එතනින් එහාට කරන්න බෑනේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම 18 වන සියවසේදී මොකක්ද ඇති වෙන්නේ? කර්මාන්ත බිහිවීමේ අවශ්‍යතාවයක් ඇති වෙලා තියෙනවානේ ජනගහනය වර්ධනයත් එක්ක. නේද පුතේ? මේ බලන්නකෝ. මේවා අධ්‍යයනය කරන්න. මේ රූප සටහන් එතකොට නිකම්ම මතක හිටිනවා. තේරුණානේ පුතේ? ඒ කියන්නේ හස්ත කර්මාන්තව මහන්න බැරි නම් මොකේ අවශ්‍යතාවයක් තියෙන්නේ? යන්ත්‍ර සූත්‍ර නිපදවීමේ අවශ්‍යතාවයක් එනවනේ. හැබැයි මෙහෙමයි. දැන් එංගලන්තය තුල යන්ත්‍ර සූත්‍ර නිපදවන්න අවශ්‍යතාවයක් ආවට ඇත්තටම වැඩක් නැහැ පුතේ දැනුමක් නැත්තම්. තේරුණානේ පුතේ? දැන් ඔයාලා මේ කරන්නේ ඉගෙන ගන්න එකනේ. විභාග පාස් වෙන්න දැනුම එකතු කරනවා. එහෙනම් පුතේ යන්ත්‍ර සූත්‍ර හදන්න එංගලන්තේ මිනිස්සුන්ට දැනුම ආවේ කොහොමද කියලා කතා කරන්න එපා. අපි දන්නවා පුතේ පුනරුදේ ඇති වෙනවා. මොකද්ද? පුනරුදේ ඇති වෙනවනේ. අන්න පුනරුදෙන් ආපු දැනුමමයි පුතේ උකහාගෙන තියනවා. මොකටද? යන්ත්‍ර සූත්‍ර හදන්න. හරිනේ. ඔන්න එංගලන්තයේ තුල මොකද පුතේ ජනගහනය වර්ධනය වුණා. නේද පුතේ? ඉල්ලුම වැඩි වෙනවා රෙදි වලට. හැබැයි ඉල්ලුමට සැපයුම දෙන්න බෑ හස්ත කර්මාන්තව මහපු නිසා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම යන්ත්‍ර සූත්‍ර හදන්න අවශ්‍යතාවයක් එනවනේ. යන්ත්‍ර සූත්‍ර හදන්න දැනුමක් එපයි. එහෙනම් දැනුම කොහෙන්ද ආවේ අපිට? දැනුම එන්නේ මම පුතා මොකෙන්ද? පුනරුදෙන් ආවා. හරිනේ පුතා. දැන් දැනුම තිබ්බට වැඩක් තියනවද පුතා? නෑනේ. ඇයි කනිජ ද්‍රව්‍ය තියෙන්න එපයි මම පුතා යන්ත්‍ර සූත්‍ර හදන්න. යකඩ. නේද පුතේ? එහෙනම් අනිවාර්යෙන්ම එංගලන්තයේ මිනිස්සුන්ට දැනුම ආවනම් පුනරුදෙන් එහෙනම් එංගලන්තයේ තුල කනිජ ද්‍රව්‍යයක් තියෙන්න ඕනේ නේද? තේරුණා නේද? ඔන්න කනිජ ද්‍රව්‍යයක් තිබ්බා. තේරුණානේ පුතේ? අපි දන්නවා එංගලන්තයේ කනිජ ද්‍රව්‍ය බහුල වශයෙන් තියෙන රටක්. දැන් හිතන්නකෝ මෙහෙම. එතකොට දැන් කනිජ ද්‍රව්‍යයක් තියෙනවනේ. යන්ත්‍ර සූත්‍ර හදන්න පුළුවන්නේ. හැදුවා කියලා හිතන්නකෝ. හැබැයි හැදුවට වැඩක් නෑ පුතා ක්‍රියාත්මක කරන්න ඉන්ධනයක් නැත්තම්. ඉන්ධනක් තිබ්බ පුතේ මොනවද? ගල් අඟුරු. එහෙනම් බලන්නකෝ එංගලන්තය තුල කාර්මික විප්ලවයට අවශ්‍ය සමස්ත පසුබිම තියනවද නැද්ද? තියෙනවනේ. තේරුණානේ පුතේ? අන්න ওই විදිහට ඉගෙන ගන්න. පොත බලන්න නිකම් මෝඩය වගේ කියවන්න එපා පුතා. මේ වගේ එකක් හදා ගන්න. නැත්තම් ඉල්ලන්න කෝල් කරලා. මේ සමස්තෙටම ප්‍රසන්ටේෂන් හදලා තියෙන්නේ. ඒවා තුලින් මතක තියා ගැනීමට හැකියාවක් තියෙනවා. තේරුණානේ පුතේ? දැන් මෙහෙම හිතන්නකෝ. දැන් එංගලන්තයේ තුල අර කර්මාන්ත බිහිවෙන්න අවශ්‍ය පසුබිමක් තිබ්බනේ. තේරුණා පුතේ? ගල් අඟුරුත් තියෙනවා, කණ්ඩ ද්‍රව්‍යයක් තියෙනවා. ඒ කියන්නේ යන්ත්‍ර සූත්‍ර හැදුවානේ. හැදුවට වැඩක් නැහැ නේ. ඒකේ දියුණු වෙන්න තේරුණානේ පුතේ? දියුණු වෙන්න එපයි. දියුණු වෙන්නත් මෙන්න අවස්ථාව තියෙනවා. ඇයි? අපි දන්නවා ලෝකෙන් 4න් 3ක් සුද්ධ අල්ල ගන්න. දැන් හිතන්න මම සුදු මහත්තයා කියලා හිතන්න. ඔයාලගේ නෙවෙයි. බ්‍රිතාන්‍යම්ගේ නේද? බ්‍රිතාන්‍ය මම කියලා හිතන්නකෝ පුතා. මම රටවල් 20ක් අල්ලගත්තා කියලා හිතන්නකෝ. ඒ රටවල් 20ෙම මිනිසුන්ට හැකියාවක් තිබ්බේ මයිත් එක්ක වෙනදාම් කරන්න විතරයි නේද? ඒ කියන්නේ මව් රාජ්‍යයත් එක්ක විතරයිනේ පුතේ වෙනදාම් කරන්න පුළුවන්. එහෙනම් යටත් විජිත බ්‍රිතාන්‍යයන් බිහි කරද්දී ඒ යටත් විජිතවල මිනිස්සු ඔක්කොම ඇඳුම් ඉල්ලන්නේ කාගෙන්ද? බ්‍රිතාන්‍යයෙන් ඉල්ලන්නේ. බ්‍රිතාන්‍යනේ මව් රාජ්‍යය. එතකොට යටත් විජිත පිහිටවා ගන්න පුතේ එංගලන්තයෙන් මොකද කරන්නේ? වැඩියෙන් ඉල්ලනවා මිනිස්සු ඇඳුම්. ඒ කියන්නේ යටත් විජිතවල මිනිස්සු ඉල්ලනවානේ. එතකොට ඉල්ලුම වැඩි වෙනවා නේද පුතේ?
තේරුණානේ පුතේ. ඉල්ලුම වැඩි වෙන්න පුතේ විශාල කර්මාන්ත ශාලා බිහි වෙන්න ඕනේ නේද? ඇයි පොඩි කර්මාන්ත ශාලාවකින් ලොකු නේද නිෂ්පාදනයක් දෙන්න බෑනේ. තේරුණානේ පුතේ. මුල් කාලේ ඉන්න පොඩි කර්මාන්ත ශාලා තිබ්බා. ජනගහනයට අනුව. හැබැයි එංගලන්තේ ලෝකෙන් 4න් 3ක් අල්ලපුවාම මේ ඔක්කොටම දුන් දෙන්න බෑ. ඒතර විශාල කර්මාන්ත ශාලා ඕනේ. ඒතර විශාල කර්මාන්ත ශාලා ඇති වෙන්න නම් බිහි කරන්න නම් විශාල ඉඩම් ඕනේ. මේ කොහොමද විශාල ඉඩම් ඇති උනේ? ඉඩම් කුට්ටි කිරීමේ ක්‍රමයක් තිබ්බනේ. ඒ කියන්නේ පොඩි ඉඩම් එකතු කරලා විශාල ඉඩම් බිහි කරා. එහෙනම් දැන් විශාල ඉඩම් තියනවා නම් බ්‍රිතාන්‍ය තුල විශාල කර්මාන්ත ශාලා බිහි වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. අන්න එන ඉඩමුත් තියෙනවා මේ. තේමානේ පුතේ ඔන්න එහෙනම් ආයෙ පුතේ දැන් හිතන්නකෝ. ඔන්න ලොකු කර්මාන්ත ශාලා බිහි වුණා. රැකියා අවස්ථා බිහි වෙනවද නැද්ද? රැකියා අවස්ථා බිහි වුණාද නැද්ද? බිහි වුණා. අපි දන්නවා බ්‍රිතාන්‍ය තුල තිබ්බ වැඩවසම් ක්‍රමයේ බිඳ වැටෙනවා. බිඳ වැටෙනවා කියන්නේ පුතේ අර ප්‍රවේණියේ ඉන්න ප්‍රවේණි දාසයෝ ප්‍රවේණියෙන් පලා යනවනේ. ඒ කියන්නේ ප්‍රවේණියෙන් පලා යනවනේ. ඔය ප්‍රවේණියෙන් පැනලා ආපු මිනිස්සු ඔක්කොම වැඩ කරේ මොකේද පුතා? මේ කර්මාන්ත ශාලාවල. එහෙනම් ඔන්න කර්මාන්ත ශාලා ඇති වෙන්න ඉඩනොත් තියෙනවා. තේරුණා නේ පුතේ? තේර ඒ කියන්නේ රැකියාව අවස්ථාත් බිහි වෙනවනේ. ඒතර මිනිස්සු එපේ ශ්‍රමයට. ඒ මිනිස්සු කොහෙන්ද පුතේ ආවේ? අර ප්‍රවේණි වලින් පැනලා මිනිස්සු ආව මේ කර්මාන්ත ශාලාවලට. එතකොට කාර්මික විප්ලවයට අවශ්‍ය සමස්ත පසුබිම හැදිලා තියෙනවා කොහෙද පුතේ? එංගලන්තයේ තුල. දැන් තේරුණා නේද? හොඳට තේරුම් ගන්නමයි පුතා මේක අමාරු පාඩමක් නෙවෙයි. අර තේරුම් අරගෙන මේවා ඔලුවට දා ගන්න ඕනේ. පාඩම් කරන්න එපා අර මොනුන්දෝ වගේ. තේරුණා නේ පුතේ? මේ බලන්න මේ ඉඩම් කුට්ටි කරා. ඒතර විශාල ඉඩම් බිහි වුණා. මේ රැකියා අවස්ථා බිහි වෙනවා. ඇයි? විශාල කර්මාන්ත ශාලා බිහි වෙනවා කියන්නේ. එනයි රැකියා අවස්ථා බිහි වෙන්න මොකද උනේ පුතේ? අර ප්‍රවේණි වල හිටපු මිනිස්සු එවිලා වැඩ කරා. ඒකෙන් අදී වුණා මේ ජනයා නගර වෙත එනවා. අරින් පැල්ල. තේරුණා නේ පුතේ? දැන් මෙහෙම හිතන්නකෝ. විශාල කර්මාන්ත ශාලා ඇති වුණානේ. ඒ විශාල කර්මාන්ත ශාලා ඇති වුණාට වැඩක් නැහැ මේක ක්‍රමානුකූලව පවත්වාගෙන යන්න නැත්තම්. ඒ කියන්නේ කාර්මික විප්ලවයේ තේරෙනවද කන්ටිනියු කරගෙන යන්න එපයි. මගදී කඩා වැටුනොත් වැඩක් නැහැනේ. මේ බලන්න පුතේ විශාල කර්මාන්ත ශාලා ඇති වුණා. තේරුණානේ පුතේ කර්මාන්ත ශාලා දිනු වෙන්න බලපාපු හේතු තමයි මේ කතා කරන්නේ. පුතේ අපි දන්නවා වැඩවසම් සමාජ ක්‍රමයේ බිඳ වැටලන්නේ මේ කාර්මික විප්ලවය ඇති වෙන්නේ. තේරුණානේ පුතේ? එතකොට දැන් හිතන්නකෝ මෙන්න මේක මේ දැන් වැඩවසම් යුගයේ කොහොමද ඒ කියන්නේ තනතුරු දුන්නේ? අපි දන්නවා පරම්පරාවෙන් පරම්පරාවට මං රදලයා නම් මගේ පුතාට තමයි ඊළඟට තනතුර යන්නේ. හැබැයි මගේ පුතා ওই කර්මාන්ත ශාලාවල ඔහොම ජොබ් එක දුන්නේ නැහැ. තාත්තගෙන් පස්සේ පුතාට දුන්නේ නැහැ. කොහොමද දුන්නේ? දක්ෂතාවයට තමයි මුල් තැන දුන්නේ. දැන් හිතන්න මම දුප්පත් කෙනෙක් කියලා හිතන්නකෝ. ඒ වුණත් මම ඒ අංශවලට දක්ෂ නම් මට මුල් තැනක් දුන්නා. දක්ෂයාට මුල් තැන දීම තුළින් කර්මාන්ත යන් දිනු වෙනවද නැද්ද? දිනු වෙනවා. අන්න ඔක තමයි ප්‍රධාන සාක්ෂි. තේරුණානේ පුතේ? මේ පාඩම තහවුරු කරන්න තියෙන සාක්ෂියක් තමයි පුතේ දක්ෂතාවයට ප්‍රමුඛත්වයක් තියෙන්නේ. මේ කියන්නේ දක්ෂතාවයට ප්‍රමුඛත්වයක් දුන්න නිසා කර්මාන්ත ශාලා දිනුනාමයි පුතේ. තේරුණානේ පුතේ? ඔය නිසා ධනවාදී අර්ථක්‍රමයක් ඇති වෙනවද නැද්ද? ධනවාදී අර්ථක්‍රමයක් ඇති වෙනවා. ඇයි ඒ? දැන් හිතන්නකෝ විශාල කර්මාන්ත ශාලා බිහි වුණා. ඒකේ වැඩ කරන්න මිනිස්සු ඉන්නව ඇති වෙනකම්. නේද? දක්ෂතාවයට මුල් තැන දුන්න ඒ කියන්නේ කර්මාන්ත ශාලා දියුණු වෙනවා. ඒතර දියුණු වෙනවා කියන්නේ විශාල ලාභයක් එනවා කියලා නේද? දැන් හිතන්නකෝ මංගා කෝටි 100ක් විතර තියෙනවා කියලා. ඔය කෝටි 100 ආරක්ෂිත නැත්තම් මං කොච්චර හෙව්වත් වැඩක්ද? නෑ. එහෙනම් බ්‍රිතාන්‍ය තුල උපයන ධනයට තේරෙනවද පුතේ? කියන්නේ රැක ගන්න ක්‍රමවේදයක් තිබිලා තියෙනවද නැද්ද? තිබිලා තියෙනවා. ඒ කියන්නේ පුතේ එංගලන්තයේ තුල මොනවද ඇති වෙන්නේ? බැංකුව ඇති වෙනවා. දැන් ප්‍රශ්නයක් නෑනේ. ඇයි හොයන සල්ලි වලට සුරක්ෂිතභාවයක් තියෙනවා. බැංකුවක දාලා රැක ගන්න පුළුවන්. තේරුණානේ පුතේ? ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මිනිස්සු කර්මාන්ත බිහි කරගෙන දිනු වෙන try කරනවද නැද්ද? try කරනවා. තේරුණා නේද පුතේ? ප්‍රශ්නයක් තියෙනවද? නෑ. එහෙනම් අය පුතා හුද්දට තේරුම් ගන්න මේ පාඩම් අමාරුවෙන් ඔළුවට දා ගන්න අවශ්‍යතාවයක් නෑ. තේරුණානේ පුතේ? ආපහු මුලට යමු. 18 වන සියවසේ මේක කොහෙද ඇති උනේ? කියන්න බ්‍රිතාන්‍යයේ නේද? ඒ කියන්නේ යුරෝපීය අනිත් රටවල් වල නැති දේශපාලනික ස්ථාවරත්වයක් තිබිලා තිනවා කොහෙද? බ්‍රිතාන්‍ය තුල. දේශපාලනික ස්ථාවරත්වය ඇති වෙන්න හේතුව මොකද්ද? වෙළඳ තරඟෙන් කවුද දින්නේ? බ්‍රිතාන්‍යයන් දින්නන්නේ. මේ පුතේ ආයේ 18 වන සියවසේ මොන ජනගහනයේද ජනගහනය වර්ධනය වෙනවනේ. වර්ධනය වෙන්න මොනවද ඉල්ලන්නේ? රෙදි ඉල්ලනවනේ.
රෙදි ඉල්ලන්න ඒ කියන්නේ ඉල්ලුමට සැපයුම දෙන්න බෑනේ. අයි හස්ත කර්මාන්තවන කෙරේ. ඒ කියන්නේ මොකේ අවශ්‍යතාවය දෙන්නේ? යන්ත්‍ර සූත්‍රය ඉදිකිරීමේ අවශ්‍යතාවයක් වෙනවා. හැබැයි යන්ත්‍ර සූත්‍ර හදන්න දැනුම එපයි. දැනුම කොහෙන්ද ආවේ? පුනරුද්දෙන් ගත්තා කිව්වා. දැනුම තියෙනවනේ දැන් හදන්න. එහෙනම් කන්ද ද්‍රව්‍යයක් තියෙන්න එපයි. ඒවත් තිබ්බද නැද්ද? ඒවත් තිබ්බා. දැන් දැනුමක් තියෙනවා නම් අවශ්‍ය දේවලුත් තියෙනවා නම් හදන්න පුළුවන්නේ. හැදුවට වැඩක් නෑනේ. ක්‍රියාත්මක කරන්න දෙයක් නැත්තම්. ක්‍රියාත්මක කරන්නත් තිබ්බ පුතේ මොනවද? ගල් ලඟුරු. දැක්කනේ සමස්ත පසුබිම තියෙනවා කොහෙද? එංගලන්තයේ තුල. තේරුණා නේද පුතේ? ප්‍රශ්නයක් නෑ නේද? අන්න ඔය වගේ පුතේ හිතන්න දෙයක් ඉතුරු කරගෙන පාඩම් කරන්න. මේවා මේ කොළ පුරවලා නෑ පුතේ අපිට උත්තර. තේරුණා නේද පුතේ? කොළ පුරවලා නෑ. ඒ නිසා මේ ටික බලා ගන්නට අවශ්‍ය වෙනවා. නේද පුතේ? අපි ඊළඟට ඊටු ටික කතා කරමු. අදට ඇති පුතේ සියලු දෙනාටම තෙරුවන්